හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද අපි ඔයාලව එක්කන් යනවා බීච් එකකට. මේක බීච් එකක් කිව්වට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක බීච් එකක්මද කියලා. ඉතින් එහෙනම් අද අපිත් එක්ක යමු රොයල් නැෂනල් පාර්ක් එක ඇතුලේ තියෙන බීච් එකට. ඔන්න දැන් අපි උදෙන්ම යන්න තමයි පිටත් උනේ. ගොඩාක් දුර නැහැ. අපිට පැය එකමාරක් වගේ තමයි තියෙන්නේ ගෙදරින් ඉඳන් යන්න. හරිම ලස්සන පාරක් මැද්දෙන් තමයි අපිට මේ බීච් එක තියෙන පැත්තට යන්න තියෙන්නේ. මේ රොයල් නැෂනල් පාර්ක් එක ඇතුලේ බීච් එක විතරක් නෙමෙයි තව ගොඩාක් තැන් තියෙනවා. හැබැයි අපිට යන්න පුළුවන් උනේ නම් තැන් දෙකකට. අන්තිම වෙනකම් බලන්න අපි ඔයාලව තව තැනකට එක්කන් යනවා. ඔන්න අපි නැෂනල් පාර්ක් එක ඇතුළට ගියාට පස්සේ නම් අපේ ෆෝන්ස් වලට සිග්නල් නැතු යනවා. ඉතින් ඔයාලා මෙතනට එන්න කලින් මේ ඒරියා එකේම ඔෆ්ලයින් මැප් එක ඩවුන්ලෝඩ් කරන් ආවා නම් ඒක වටිනවා. මොකද අපිටත් ඒක කරගන්න බැරි වුණා. හැබැයි අපිටත් මැප් එක නැති හින්දා අපි බලාගෙන ගියා පාර ටිකක් තැන් දෙක තුනක් වැරදි තමයි අපි අන්තිමට බීච් එක ළඟට ගියේ. අපි මෙතනට ආවෙත් ෆස්ට් ටයිම් ලියානට බීච් යන්න ඕනෙම කියන හින්දා ඉතින් අපි හිතාගත්තා අපි මෙතනට යමු. දැන් තව ඉස්සරහට නම් අපිට බීච් යන්න බැරි වෙනවා. වින්ටර් කෙනකොට ගොඩක් සීතලයිනේ. ඉතින් අපි අද බීච් එක පැත්තේ යන්න තමයි හිතාගෙන ආවේ. ඉතින් යමුකෝ මේක බීච් එකක්මද කියලා බලන්න. මෙතන පාකින් එකට විතරයි ටිකට් ගන්න ඕනේ. ඒක $12ක් වගේ තමයි වෙන්නේ දවසටම. ඉතින් මෙතන තිබුණා ඔන්ලයින් ගන්න පුළුවන් තැන්. ඊට පස්සේ ඒවා අපි එන ටයිම් එකේ වැඩ කරේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ වෙනම හට් එකක් දාලා ඒගොල්ලෝ එතන ඉඳන් තමයි ටිකට් ඉෂුව කරන්නේ. ඉතින් අපි ඒ ටික කරගෙන ඔන්න මේ පල්ලෙහාට යන්න තමයි යන්නේ. Slowly. ඔන්නේ පල්ලෙමත් බැහැලා දැන් අපි මේ ආවේ වටමලා බීච් එකට. ඉතින් මෙතන බීච් එකක් කිව්වට බීච් එක නම් තියෙන ටිකක් එහාට වෙන්න. හැබැයි හැමෝම මෙතන මේ පොඩි කෑල්ලේ තමයි ඉන්නේ. මේක මං හිතන්නේ ගඟක් වගේ එකකින් ඇවිල්ලා වතුර වැටෙනවා දියැලක් වගේ තියෙනවා. එතනින් එකතු වෙන වතුර ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් ගොඩාක් පොඩි අයට මෙතන නම් මාර සේෆ්. ඉතින් ලොකුට ජඹුර තිබුණෙත් නැහැ. ඉතින් ඔන්න යන්න තියෙන පාලම පාවෙන එකක්. මේක උඩින් තමයි අපි එහා පැත්තට යන්න තියෙන්නේ. ඊට පස්සේ ලොකු ගස් පේලියක් තියෙන තැන් තියෙනවා. අපිට ඒ වගේ තැනක මැට් එකක් දාගෙන හරි ටෙන්ට් එකක් ගහගෙන හරි ඉන්න පුළුවන්. ඉතින් පික්නික් එකකට නම් මරුම තැනක්. ෆැමිලි එතකොට යාළුවොත් එක්ක ඇවිල්ලා දවසම වුණත් ඉන්න පුළුවන් විදිහට තමයි මෙතන තියෙන්නේ. අවල්ට වුණත් සීතල ටිකක් වැඩි හින්දා තමයි ලියානා ওই විදිහට ඇඳගෙන ආවේ. කොහොම හරි මම හිතුවේ නෑ වතුර සීතල හින්දා සෙල්ලම් කරයි කියලා. හැබැයි ඉතින් එයාට වතුර දැක්කට පස්සේ ඒ ඔක්කොම අමතක වුණා. ඔන්න අපිට හම්බුණා හෙවණක් තියෙන මරු ප්ලේස් එකක් ඉඳගෙන ඉන්න. ඉතින් ලියාන සෙල්ලම් කරන අපිට පේනවා මෙතන ඉඳගෙන ඉඳිත්. ඉතින් අපි මෙතනින් මැට් එකක් දාගත්තා. ඔන්න එයාගේ සෙල්ලම් බඩු ටිකක් අරන් ආවනේ. ඒ ටිකත් අරගෙන දැන් සෙල්ලම් කරන්න තමයි පටන් ගන්න යන්නේ. වතුර නම් හොඳටම සීතලයි. මමත් චුට්ටක් කකුල දාගෙන තමයි හිටියේ. හැබැයි ඉතින් ලියාන නම් ආව ගමම බැහැලා සෙල්ලම් කරා. ඉතින් එයාට ඇති වෙනකම්.
අපි මැට් එක දාලා තියෙන තැනට එයා සෙල්ලම් කරනවා පේන හින්දා ලොකු ජඹුරකුත් නැති හින්දා අපි ඉතින් ඇවිල්ලා මැට් එකෙන් ඉඳගත්තා. උදේටයි දවල්ටයි අපි කෑම හදන් ආවේ. ඉතින් අපි උදේට හදන් ආපු කෑම ටික කන්න මැට් එකට ඇවිල්ලා හිටියේ. ඔන්න බලන් ඉන්නකෝ මෙයා මේ වතුර ටික පුරවලා මොකද්ද කරන්න යන්නේ කියලා. ඌට වඩා හොඳ නැද්ද එතන කියලා බැහැ හිටියා. අයියෝ. වතුර හැලෙනවනේ. අනේ පවුතාත්. පින් අතේ වැඩක් කරන්නේ. Thank you. ඇති මට මං ආයෙ යනවනේ වතුරට. මේ වාතන්න කියලා සෙල්ලම් කරන්නකෝ. එයා තාත්තගේ කකුලේ වැලි තියෙනවා කියලා ඔන්න හොදනවා. එයාට තේරෙන්නේ නැහැ ඉතින් ආය වැලි වදිනවනේ. අපි යනකොටනේ ආයේ හොදගෙන යන්න ඕනේ. ඔන්න ඉතින් තාත්තා ඊට පස්සේ ආයේ ගියා යත් එක්ක වතුරට බහින්න. මොකද එයාට සෙල්ලම් කරන්න ඉතින් කවුරුත් නැහනේ අපි ඕනේනේ. අපි මෙතන ඉන්නකොට දැක්කේ එහා පැත්තේ අර දියල්ලක් වගේ තියෙන ගල උඩ ඉඳන් කට්ටිය වතුරට ජම්ප් කරනවා. හැබැයි එතන ගහලා තියෙන්නේ නම් ජම්ප් කරන්න එපා කියලා. ඒ වුණාට ඉතින් ගොඩක් අය අපි දැක්කා එතන ඉඳන් ජම්ප් කරනවා. මෙතන නම් මරු පික්නික් එකක් කරන්න කට්ටියට. මෙතන කෑම හදනවා කට්ටිය. ඉතින් ගොඩාක් ෆැමිලිස් වල අය ඇවිල්ලා මෙතන දවසම වගේ ඉන්නවා. ඔන්න මෙතන සීගල්ස් ලගෙන් නම් අඩුවක් තිබුණේ නැහැ. ගොඩාක් ඉන්නවා අපි දැක්කා. ඔන්න දැන් ලියානා ගොඩක් වෙලා සෙල්ලම් කරා. පස්සේ යාට සීතල වැඩි කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් අපි ආයේ චේන්ජ් කරගෙන බත් කන්න තමයි ලෑස්ති වුනේ. ඉතින් අපි කෑම අරගෙන ආවේ. මොකද මේ හරිය කෑම ගන්න තැන නැහැ. ඒ හින්දා අපි කෑම අරන් ආවා. ඉතින් දැන් අපි කෑම කන්න තමයි යන්නේ. හයිෆයි දාන්න එපා දැන් මෙතනට ඇවිල්ලා කන්න. බිම අත තියන්න එපා. බත් නෑ. බත් මිසින්. ඔන්න අපි කාලේ ඉවර වෙලා බීච් එක පැත්තට තමයි මේ යන්නේ. මෙතන තමයි බීච් එක තියෙන්නේ. හැබැයි කවුරුත්ම මෙතන නම් වතුරට බැහැලා තිබුණේ නැහැ. ඉතින් මෙතනට ගිහිල්ලා මෙතන සීෂෙල්ස් එහෙම තිබුණා. ලස්සන view එකක් තියෙනවා. ඉතින් මේ ටිකත් බලලා ඔන්න ලියානා ගෙදර ගේන්න කියලා සීෂෙල්ස් ටිකුත් තාත්තිත් එක්ක එකතු වෙලා එකතු කරගෙන ආවා. Kau pernah? Dia pernah tak kau? අපි කලින් ලියා සෙල්ලම් කරනකම් මැට් එක දාන් හිටපු තැනට පිටිපස්සේ තිබුණා මෙහෙම ගඟක් යනවා. එතන ලස්සන view එකක් තියෙනවා ලස්සන ගස් එක්ක. ඉතින් යන්න කලින් ඔන්න අපි එතනටත් පොඩ්ඩක් ගියා බලන්න. ඉතින් එතනට ගියාම මෙතන ෆිෂ්ලා ඉන්නවා දැක්කා. ඔන්න ඊට පස්සේ ඉතින් එයාලට කන දෙන්න දෙයක්ත් ඕනේනේ. ඊට පස්සේ අපේ ඉතුරුන බත් චුට්ටක් තිබිලා ලියානට දුන්නා ඒගොල්ලන්ට කන දාන්න කියලා. ඉතින් අපි මෙතන චුට්ටක් වෙලා ඉඳලා තාත්ති ලස්සන ඩ්‍රෝන් ෂොට් එකකුත් අරගත්තා. ඒවත් ඔයගොල්ලන්ට දාන්නම් බලන්න.
ඔන්න දැන් ඉතින් අපි බීච් එකෙන් යන්න තමයි මේ යන්නේ. අපි ඉතින් ගොඩාක් හවස් වෙනකන් හිටියේ නෑ. දැන් ඉක්මනට රෑ වෙනවනේ. ඉතින් අපි ඊට කලින් සීතල වැඩි වෙන්න කලින් යන්න තමයි මේ හදන්නේ. වගේ බෑග් එක බරයිනේ ඔයාට. බබා හුලඟට ඔයාව පස්සට එයි. ඉන්න. වැටුනොත් රෝල් වෙලා බිමට යන්නේ. අපි යන ගමන් අර දිය ඇල්ලක් වගේ දැක්ක එකේ උඩ හරියට තමයි මේ යන්නේ. මෙතනටත් ගිහිල්ලා පොඩි ෂොට්ස් ටිකක් අරගෙන තමයි අපි මෙතනින් එළියට ආවේ. ඔන්න දැන් අපි බීච් එකෙන් එළියට ආවනේ. දැන් අපි මේ යන්නේ ලුක්අවුට් එකක් බලන්න. අපි සන්සෙට් එක බලන්න කියලා තමයි හිතාගත්තේ ගෙදර එන්න කලින්. ඉතින් අපි දැන් යනවා හරියම තිබුණ ලුක්අවුට් පොයින්ට් එකකට. මෙතන view එක නම් ගොඩාක් ලස්සනයි. හැබැයි මෙතනට අපිට sunset එක පේන්නේ. ඉතින් අපි sunset එකේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ drone එකේ යවලා තමයි. අපිට පෙවුනේ මේ view එක තමයි. ඒක මාරම ලස්සනයි. sunset එක තියෙන වෙලාවට මේ අහස තනිකර කලයක වෙනස් වෙනවා. ඉතින් ඔන්න අපි දැන් drone shot එකක් ගන්න තමයි මේ හදන්නේ. මෙතන නම් ගොඩක් සීතලයි දැන් හවස් වෙලා හින්දා. ඉතින් ඒ හින්දා ලියානා ජැකට් එක දාගෙන තමයි හිටියේ. අපි බබල් එකක් ගෙදරින් ගෙනාවේ නැහැ. අපිට මෙතන හිටපු අංකල් කෙනෙක් ලියාව දැකලා එයාගේ බෑග් එකේ තිබුණයි කියලා මෙයා ප්ලේ කරන්න කියලා මෙයාට දුන්නා. ඉතින් අපි චුට්ටක් වෙලා උතන් වෙලා එකෙන් ප්ලේ කරලා තමයි ආවේ. තාත්ති ඩ්‍රෝන් ෂොට් එක ගන්නකම් ලියයි මායි ඉතින් මේ සෙල්ලම තමයි කරේ. මම ටිකක් කරනවා ඊට පස්සේ ආයෙ ටිකක් ඉල්ලනවා. ඔන්න තාත්ති ඩ්‍රෝන් ෂොට් එක අරගෙන ඉවර වෙලා එයාත් ආවා අපේ සෙල්ලමට. ඉතින් දැන් ඔයාලට දාන්නම් අපි ඒ ගත්ත ලස්සන ඩ්‍රෝන් ෂොට් එක බලන්න.
ඔන්න ඉතින් අද අපි ගිය ගමන මෙතනින් ඉවර වෙනවා. දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි යන්නේ. එහෙනම් ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.